මේ මොකක්ද මෙතන මේ වැටිලා තියෙන්නේ? ආදරණීය සඳුනි, මා ඔබට කෙතරම් ප්‍රේම කරන්නේද යන්න ඔබ නොදනි. මට මේ ලොව ඇති වටිනාම වස්තුව ඔබයි සඳුනි. කවුද මේ සඳුනි ගැන රචනාවක් ලියපු එක? මුන්ට මම මොන හරි දුන්නොත් තමයි ලියාගන්න බැරි. මල මගුලයි කොහොමද යකෝ ඒ කොලේ කුණු ගොඩට ගියේ? සෙනෙහසේ මුට්ටියේ තම්බලා ආදරේ නිරතුරු ඔබට පොවන්නම්. හදවතේ වේදනා දල් වලා ගින්දරි මුට්ටිය රත් කරලන්නම්. මූයකෝ මේක ලිව්ව එක ඉස්කෝලේ එක නවත්තලා පාරයිනෙන් දාගනින් බඩේරි කඩයක්. තම්බන්න වියදමක් කියන්නෙත් නෑනේ. පිදුරු තලා ගල කන්දට වැඩිය මගේ හිතේ ඔබට බැන්න ලෙන්ගතුකම වැඩි සඳුනියේ. මොකක්ද මේ අන්තිමට කියලා තියෙන්නේ? කියව ගන්නත් බෑ මුගේ අකුරු. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන. මීට ඔයාගේ සංකුට්ට. කවුද යකෝ මේ සංකුට්ට? සංකුට්ට නෙවෙයි කක්කුට්ට කියලා දාන්න තිබ්බේ. යකෝ තව පොඩ්ඩෙන් මගේ මොලේ මඤ්ඤම් වෙනවා මේ මගුල කියවන්න ගිහිල්ලා. සඳුනි කවුද මේ උඹ ගැන පද හැලි ලියන සංකුට්ට? මම හිතන්නේ ඔය බට්ට මට දුන්න 584 වෙනි ලියුම. එතකොට මූද මේ සංකුට්ට? අදනම් මම ඉවරයි. බින්කුණ්ඩ වගේ ඉඳගෙන මූ කරන වැඩ බට්ටා මෙහෙනවා. මොනවද මේ ලියලා තියෙන්නේ? එනවා යන්න මාත් එක්ක ප්‍රින්සිපල් හම්බ වෙන්න. මේ මිස් වඳින්නම් පිනාට නම් කියන්න එපා. මොකක්ද තමුසේ කිව්වේ? නේ සෝරි ප්‍රින්සිපල් සර්ට නම් කියන්න එපා. නෑ මේවා ප්‍රින්සිපල් සර්ුත් දැනගන්න ඕන. එක්ස්කියුස් මී මේ 11 B පන්තියද? ඔව් මේ 11 B පන්තිය තමයි. ඔය ළමයා කවුද? මිස් මම අර අලුතෙන් එනවා කියව ළමයා. අලුතින් එනවා කිව්වේ මේ සුපුන් පුතා නේද? ඔව් මිස් මම සුපුන්. මොකෝ පුතේ මෙච්චර පරක්කුනේ? මම ගෝනගම් කන්දේ ඉඳන්නේ මිස් එන්නේ. උදෙන්ම එන්න පිටත් වුණාට මෙහෙට එනකොට පොඩ්ඩක් පරක්කු වුණා. පුතා බස් එකේ දාවේ? නෑ මිස් අපේ ලොකු අප්පච්චිගේ රෝද හතරේ වහනේ ආවේ. අපේ ලොකු අප්පච්චි මේ ඉස්කෝලේ ළඟ ඉන්නේ. මම එහෙ ඉඳන් තමයි ඉස්කෝලේ ඉන්න හිතාගෙන ඉන්නේ. ඒක හොඳයි පුතේ. එතකොට ඉස්කෝලේට වෙලාවට එන්න පුළුවන්නේ. ළමයි මේ ඉන්නේ සුපුන්. මෙයාත් අද ඉඳන් අපේ පන්තියේ තමයි ඉන්නේ. කට්ටිය අලුත් යාළුවාට හොඳට සලකන්න ඕනි. බට්ටෝ සුපුන්ට ගිහින් ඉඳ ගන්න තැනක් පෙන්නන්න. මම තමුසේ පස්සේ අල්ල ගන්නම්කෝ. බට්ටා එක්ක ගිහින් පන්තියෙන් ඉඳ ගන්න පුතේ. මම පොඩ්ඩක් ඔෆිස් එකට ගිහින් එන්නම්. හරි මිස්. මෙන්න මෙතනින් ඉඳගනින් මචං. ස්තුතියි යාළුවා. යාළුවා නෙවෙයි මට බට්ටා කියලා කතා කරපන් බොක්ක. උඹ නම් අද මට ලොකු උදව්වක් කරේ. උඹ ආවේ නැත්තම් අද මම පිනාගෙන් කනවා හොදි නැතුව. හොදි නැතුව කන්නේ මක්කටයි. හොදිත් එක්ක කනකොට මේ රස. ඔයාලා බත් කන්නේ හොදි නැතුවද? නෑ. හරි ඒක අමතක කරලා දාන්නකෝ. උඹගේ නම සුපුන් නේද? අද ඉඳන් මම එහෙනම් උඹට සුප්පා කියලා කතා කරන්නේ හොඳේ. ඒක තමයි උඹේ කාඩ් එක. කාඩ් එක කීවේ? එහෙම තමයි මම අද ඉඳන් උඹට කතා කරන්නේ. මේ ඒක නෙවෙයි. මට ඔබ ගැන විස්තර ටිකක් කියපන්කෝ. මොනවයි මම ගැන දැනගන්න ඕනේ? ඔය මොනවා හරි උඹ ගැන කියපන්. මේ මට උඹලා ගම ගැන කියපන්කෝ. අපේ ගම මචං ගෝනගම් කන්ද. අපේ ගම හරිම ලස්සනයි. හැබැයි ඉතින් කරදරත් එමටයි. කරදර? මොනවද බං කරදර? කරදර කියන්නේ යාළුවා ගමට රැට බොට කඳා එනවනේ. මොන කඳා කිව්වා? බොට කඳා. ඔයා දන්නවනේ බොට කඳාව? නෑ බං මම දන්නේ. ඒ මොකෙක්ද ඒ? මේ බොට කඳා කියන්නේ අර ග්‍රීසි යකා වගේ ඩයල් එකක්ද? කාලයක් මචං මේ පැත්තේ තින්දියා ඔකම ඩයල්. හැබැයි ඌ බොට කඳා නන් නෙවෙයි. ග්‍රීසි යකා කියලා තමයි කිව්වේ. ඌ මචං රැට හෙළු බැල්ලෙන් දුවනවා. ඔව් දැන් ඔය බොට කඳා කියන එකත් එහෙමද? නෑ බං බොට කඳා කියන්නේ යකෙක්ට නෙවෙයි. බොට කඳා කියන්නේ අර දිග හොඬ වැලක් තියෙන ලොකු සතාට. හොඬ වැලක් තියෙන අලියටනේ බං. යකෝ මේ අලියෙක් ගැනද කිව්වේ? මම හිතුවේ රැට එනවා කිව්වම ග්‍රීසි යකා කියලා. මෙහෙනම් ඒ වගේ මොන තරම් ඉන්නවා බං. තව එකෙක් ඉන්දියා. ඌන රැට මිනිස්සුන්ගේ දෙපතුල් ගාවට එනවා. සැපදුක් බලන්න. ඒ ග්‍රීසි යකෙක්ද? නෑ ඒනම් ග්‍රීසි යකෙක් නෙවෙයි වෙන ඩයල් එකක්. පට්ටෝ මේ අහන්නකො මට සුළුදිය බරයි. ඔය ඔතන බිමින් තියපන් බං අවුලක් නෑ. මොකටද නිකන් බර උස්සගෙන ඉන්නේ? මේ මෙතනින් ඔව් ඔතන බිමින් තියපන්. කමක් නැද්ද බං? කමක් නැහැ. ඕක ඔතනින් තිබ්බා කියලා දඩ ගහනවයි. ඔතන බිමින් තියපන්කෝ මම නෙමෙයි කියන්නේ. ඊයා අර මොකක්ද අර කරන්නේ? ඕයි සුප්පා ඔය මොකක්ද ඔය කරන්න හදන්නේ? මම මේ සුළුදිය කරන්න හදන්නේ. යකෝ සුළුදිය කරන්න චූබරයි කියලාද කිව්වේ? මල මගුලයි. මම හිතුවේ බෑග් එක තියන්න ඇහුවා කියලා. මෙන්න මෙහෙ වරින් යන්න টয়ලට් එකට. ඇයි මෙතන කරන්න එපාද?